Hi everyone. ඉතින් මේ තමයි මගේ දෙවනි RC transmitter එක මගේ channel එකේ review වෙන. ඉතින් මේක තමයි FlySky FSI6. ඉතින් මේක අපිට RC cars, drone, airplanes වගේ දේවල් වලට use කරගන්න පුළුවන්. right. ඉතින් දැන් අපි මේක unboxing කරගෙන බලමු. ඉතින් මේ විදියට safety plastic cover එකක තමයි මේක එන්නේ. ඉතින් අපි මේක එළියට අරගෙන බලමු. ඉතින් අපිට මේකත් එක්ක transmitter එක වගේම receive එකකුත් හම්බ වෙනවා. ඉතින් receive එකක් අපි පැත්තකින් තියාගමු. ඉතින් transmitter එක අතර ගත්තට පස්සේ මාර premium look එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙතන joystick දෙකක් තියෙනවා. ඊට පස්සේ උඩ තව channels වලට toggles buttons තියෙනවා. ඉතින් දැන් අපි මේ transmitter එක on කරගෙන බලමු. ඉතින් අපිට මේකට battery 4ක් අවශ්‍ය වෙනවා. ඉතින් මම battery compartment එක open කරගෙන battery 4 මේ විදියට place කරගන්නවා. ඉතින් මං අරන් තියෙනවා මෙතන rechargeable batteries 4ක්. ඉතින් මේ විදිහට මම battery 4 replace කරගන්නවා. ඉතින් ඊළඟට අපිට පුළුවන් මේ button එක use කරලා අපේ transmitter එක on කරගන්න. right. එතකොට මේ විදිහට තමයි මෙතන තියෙන්නේ. මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති TXV1 කියලා තියෙන එතන ඔය බැටරි 4 වෝල්ටේජ් එක පෙන්නනවා. ඊට පස්සේ මෙතන අපිට settings menu එක තියෙනවා. settings system setup and functional setup. ඉතින් මෙතන ගොඩාක් settings වර්ග තියෙනවා. මම මේවා ගැන දැන් explain කරන්න යන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට settings අතරේ මාරු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ RC gears ගැන වැඩිපුර දැනගන්න කැමති නම් ඔයා මේ වීඩියෝ එක like කරන්න, share කරන්න, මගේ YouTube channel එක subscribe කරන්න. ඉතින් මම ඉස්සරහටත් මේ වගේ videos ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට තියෙන ප්‍රශ්න වගේ දේවල් comment section එකේ comment එකක් දාන්න. මම අනිවාර්යෙන්ම ඔයාලට reply එකක් දාන්නම්. ඉතින් thank you very much අන්තිම වෙනකම් මගේ වීඩියෝ එක බැලුවට. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකදී හම්බ වෙමු.